Hello, welcome to my YouTube channel Life with Dr. K. ඉතින් අද ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. ඒ තමයි අපේ පුංචි වෙසක්. අපි වෙසක් උත්සවයට සැරසුණු හැටි පුංචි වීඩියෝ එකක් ගන්න හිතුණා. ඉතින් මුලින්ම අපි යමුකෝ වෙසක් කූඩු හදපු හැටි බලන්න. අපි මේ පාරත් හදන්න හිතුවේ වෙසක් කූඩු දෙකක්. අපි දෙන්නෙක් නිසා අපි දෙන්නට දෙකක් ඇතේ කියලා හිතුණා. ඒ වගේම තමයි වැඩ ඇවිල්ලා තමයි වෙසක් කූඩු හදන්නත් උනේ. ඉතින් වැඩත් එක්ක අපිට මේ කූඩු දෙක හදන්න දවස් 3ක් විතර ගියා. කඩේ කූඩු විකුණලා තිබුණත් ගෙදර හදන පුංචි කූඩුවක් ලස්සනයි හිතටත් සතුටු නිසා අපි කඩෙන් ගත්තේ නැහැ. අපිට බට ටිකක් අපේ ගෙවල් වලින් දුන්නා. ඉතින් ඒ බට ටිකත් ගෙනෙල්ලා කොහොම හරි වැඩත් එක්ක හැමදාම හවසට චුට්ට මේක හදන්න ගත්තා. කොච්චර වැඩ තිබුණත් අපේ ජීවිතේන පුංචි උත්සවය වුණත් අපි පොඩියට හරි සමරන්න උත්සාහ කරනවා. මොකද කවදා හරි අපිට මතක් වෙන තියෙන්නේ මේ දේවල් විතරයි. පළවෙනි දවසේ හදපු කූඩුව අලවන්න උනේ දෙවෙනි දවසේ. දෙවෙනි දවසේ කොහොම හරි හස්බන්ඩ් නැති වුණත් මං තනියෙන් හරි කූඩුව ඇලෙව්වා. තුන්වෙනි දවසේ තමයි සැරසිලි කරන්න තියාගත්තේ. වෙසක් දවසේ හවස වැඩ ඇවිල්ලා තමයි සැරසිලි ටික කරේ. එදා නම් හස්බන්ඩ් ඉඳපු හින්දා කොහොම හරි හවස් වෙන්න කලින් සැරසිලි ටික කරලා ඉවර කරගන්න පුළුවන් වුණා. ලේසියෙන්ම පුංචි සැරසිල්ලක් දාන්න තිබ්බත් ආසාවට වෙනසක් කරන්න ඕන නිසා මේ පාර වෙනස් සැරසිල්ලක් තෝරගත්තා. ටික කූඩුව ලස්සන වෙනකොට ඉතින් බලන් ඉන්නත් ආසයි. හදපු මහන්සියත් ඉතින් කොහෙන් ගියාද නැහැ. ඒත් ඉතින් මේ හැමදේම අනිත්‍යයිනේ කියලා මතක් වෙනවා. අපේ ජීවිතات ඉතින් මේ වගේ ලස්සනට තියෙනවා. හරියට නිකන් තරුණ කාලේ වගේ. ඊට පස්සේ ඉතින් ටික පාට වෙනස් වෙනවා. වසක් කූඩුව කැඩෙනවා. ඒකත් ඉතින් ජීවිතේ වගේ වයසට යනකොට ලෙඩ වෙනවා. ජීවිතේ නැති වෙනවා. මෙහෙම තමයි ඉතින් ජීවිතේ. ඒත් ඉතින් ලස්සනට තියෙන කාලේ ඒ ලස්සන විඳින්න ඕන. එතකොට ඉතින් කවදා හරි අපිට ඒ සුන්දර මතකයන් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි වෙසක් කූඩුව ඉක්මනට අපි හදාගත්තා. මොකද හවස් වෙනකොට එල්ලන්නත් ඕනේනේ. ඉතින් බලන්නකෝ අපි දෙන්න මේ පාර හදපු කූඩු දෙකේ ලස්සන. අපි දෙන්න ඉතින් ගොඩක් වෙලා යනකම් මේ දිහා බලාගෙන හිටියා. හරිම ලස්සනයි මට නම්. කඩෙන් ගන්නවට වඩා අපිම දෙයක් හදාගත්තාම අපේ හිතටත් හරිම සතුටුයි. ඉතින් කොහොම හරි හස්බන්ඩ් මේ දෙකත් එල්ලලා අපි ගාව චූටි බල්බ් එකක් තිබ්බා. ගිය අවුරුද්දෙත් අපි දැම්මේ මේ බල්බ් එකමයි. ඉතින් ඒ බල්බ් එකත් කොහොම හරි එල්ලගත්තා. ඉතින් බලන්නකෝ ඒ දෙක එල්ලුවාම හරිම ලස්සනයි නේද? ඒ වගේම හුළඟට රැළි හිට මෙහෙට යනකොට තවත් හරිම ලස්සනයි. ඒ වගේම රැයට බල්බ් දාලා පෙන්නන්නම්කෝ. බලන්නකෝ බල්බ් එකත් එක්ක කොච්චර ලස්සනද කියලා. තව වෙසක් කූඩු දෙකේ පාළුවට අපි පොඩි බකටුත් එල්ලුවා. චූටි වුණත් ඉතින් අපි දෙන්නට නම් මේක ගොඩක් වටිනවා. ඉතින් වෙසක් කූඩු එල්ලලා අපි ලේස්ති වෙලා රෑ පන්සල් ගියා. මේ මහාවය පන්සල. අපේ හොස්පිටල් එක ඉස්සරහම තමයි මහාවය පන්සල තියෙන්නේ. ඉතින් බුදුන් ඇඳලා පහන් පත්තු කරලා අපි ඊළඟට පොඩ්ඩක් වෙසක් බලන්න ගියා. ඉතින් ලොකුවට වෙසක් කලාප නැති වුණත් චූටි වෙසක් සැරසිලි ගොඩක් තිබුණා. ඒ වගේම තමයි අපි දන්සල් වඳින්න හිතාගෙන චුට්ටක් පදියතලා පැත්තට ගියා. ඉතින් අපිට මේ යන අතරතුර බෙලිමල් දන්සලකුත් වඳින්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඉන්දියාප දන්සලත් එක්ක පදියතලාවේ අපි ඒකටත් ගියා. ඉතින් මේ දන්සල් ඕගනයිස් කරපු හැමෝටම ගොඩාක් පිං. ඒ වගේම තමයි ඔයාලා වෙසක් බලන්න යනවා නම් දන්සල් වඳින්න යනවා නම් පරිස්සමින් යන්නත් මතක තියාගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ වෙසක් දවස ගත වුනේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපේ channel එක subscribe කරලා තියාගන්න.